Hello everyone. ඉතින් අද අපි කතා බහ කරන්න යන්නේ ලංකාවේ ඉන්න ගොඩක් ස්ටුඩන්ට්ස් ලා බලාපොරොත්තුවෙන් ඉන්නවා යුරෝප් කන්ට්‍රි එකකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ හයර් ස්ටඩීස් කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු මොකක්ද මේ යුරෝප් එකට ගිහිල්ලා හයර් ස්ටඩීස් කරන්න අපි ඔයාලට විස්තර සපයන කන්ට්‍රි එක මොකක්ද කියලා. මොකද මේ වෙන විට ඔයගොල්ලෝ දන්නවා ලෝකයේ එහෙමත් නැත්නම් යුරෝපය තුල highest education reputation එකක් තියෙන කන්ට්‍රි එකක් තමයි ෆ්‍රාන්ස් කියන්නේ. ඉතින් අපි බලමු ෆ්‍රාන්ස් වලට ගිහිල්ලා කොහොමද ලංකාවේ ශිෂ්‍යයෙක් හයර් ස්ටඩීස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ශිෂ්‍යයෙක් කොහොමද ෆ්‍රාන්ස් වලට ගිහිල්ලා එයාලගේ ඉදිරි අනාගතේ සක්සස් කරගන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධව අපිට විස්තර කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා එඩියු ඇබ්‍රොඩ් ආයතනයේ මැනේජින් ඩිරෙක්ටර් මිස්ටර් හෂාන් සුනෙත්. ඉතින් අපි එතුමත් එක්ක බලමු කතා කරලා කොහොමද මේ හයර් ස්ටඩීස් ප්‍රෝග්‍රෑම්ස් වලට ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අයිබෝන් ඔබතුමාට. ඉතින් ඔබතුමා දන්නවා ලංකාවේ මේ වන විට ගොඩක් ශිෂ්‍යයෝ බලාපොරොත්තු වෙන හයර් ස්ටඩීස් වලට පිට රටකට යන්න. ඒක සාමාන්‍ය දෙයක් වෙලා. ඒ වගේම තමයි ලංකාවේ තියෙන හොඳම ආයෝජනයක් විදිහටත් අපිට සලකන්න පුළුවන් මේ এডুকেෂන් එක. එහෙමත් නැත්නම් highest education එක. ඉතින් එතකොට අපි මේ විවිධ වූ රටවල් මේ වෙන විට ශිෂ්‍යයෝ ඇත්තටම සර්ච් කරනවා කියලා කිව්වොත් හරි. එතකොට යාලා බලනවා තමන්ගේ ප්‍රොෆයිල් එකට මොකද්ද ගැලපෙන රට. කොයි විදිහ ප්‍රෝග්‍රෑම්ස්ද ගැලපෙන්නේ. ඉතින් ඒ ශිෂ්‍යයින්ට අපි කියමු ඇයි අපි ෆ්‍රාන්ස් තෝරගත යුත්තේ යාළගේ හයර් ස්ටඩීස් වලට. ඔව් කලණී ෆ්‍රාන්ස් කිව්වොත් ඇත්තටම අවුරුදු 22 වෙද්දී ඒ රටේ හැම කෙනෙක්ටම තියෙන්න ඕනේ ඩිග්‍රී එකක්. ඒ කියන්නේ ඩිග්‍රී එකක් නැත්නම් ඒ රටේ ඒගොල්ලන්ට ලයිසන් එකක් නැහැ කියන කතාවද තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 22 වෙද්දී බැචලර් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ඒකෙන්ම අපිට හිතා ගන්න පුළුවන් කොහොම ක්වොලිෆයිඩ් කට්ටියක්ද ෆ්‍රාන්ස් වල ඉන්නේ කියලා. අනිත් දේ තමයි දැන් ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා ලංකාවේ ස්ටුඩන්ට්ස්ලා වෙන රටකට මයිග්‍රේට් කරද්දි කොස්ට් එක ගැන ගොඩක් සැලකිලිමත් වෙනවනේ. එතකොට ෆ්‍රාන්ස් වලට ස්ටඩි කරන්න යද්දී ගොඩක්ම වැදගත් වෙනවා අපේ ලිවිං කොස්ට් එකයි කෝස් ෆී එකයි. તો වෙන කන්ට්‍රීස් එක කම්පෙයාර් කරාම අපි ගත්තොත් UK, USA, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත වගේ රටවල් එක බැලුවාම ලිවිං කොස්ට් එක ගොඩක් අඩුයි. හරි. අනිත් දේ තමයි අර මං කලින් කිව්වා වගේ ඒ රටේ ඇඩල්ට්ස්ලා ගත්තොත් වෙල් ක්වොලිෆයිඩ්. එතකොට අපිට ගන්න තියෙන ක්වොලිෆිකේෂන් එක කොයි රටකකට ගියත් ඒක රෙකග්නයිස් වෙන්න ඕන. නැත්තම් අපිට තේරුමක් නැහැනේ අපි කියනවා රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් කියලා. ඒතකොට රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එක හරියට අපි මුදලක් යොදලා කැම්පස් එකකට වියදම් කරලා යන්නේ ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙයි. එතකොට ඒ රට තුල සෙටල්මන්ට් එකක් වෙන්න බලනවා. PR එක අරගෙන හොඳ ජොබ් එකක් කරගෙන ওই සෙටල්මන්ට් එකට ලේසියෙම එන්න පුළුවන් කන්ට්‍රි එකක් තමයි අපි ෆ්‍රාන්ස් කියන්නේ. අනිත් දේ ගත්තොත් ඒ රටවල් වල තියෙන අන්එම්ප්ලොයිමන්ට් රේට් එකක් කියලා අපි සැලකිලිමත් වෙනවා. તો අන්එම්ප්ලොයිමන්ට් රේට් එක ෆ්‍රාන්ස් වල ගොඩාක් අඩුයි. එතකොට සාමාන්‍යයෙන් මේ රටේ 90%කට වැඩි පිරිසක් ජොබ්ස් කරනවා. ඉතින් ඒ වගේම අනිත් දේ ගත්තොත් ෆ්‍රාන්ස් කියන කන්ට්‍රි එක කියන්නේ ෆ්‍රාන්ස් අවට තියෙන රටවල් තමයි ජර්මනි ඒ වගේම නෙදර්ලන්ඩ්ස් ඒ වගේ කන්ට්‍රීස්. එතකොට මේ රට ඇතුලේ ඉන්ටර්නැෂනල් බිස්නස් අපි කියන්නේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් මාකට් එක ලොජිස්ටික් පැත්තට බිස්නස් ප්‍රොෆෙෂනල්ස්ලාට තියෙන බිස්නස් හබ් එකක් තමයි ෆ්‍රාන්ස් කියන්නේ. ඉතින් දැන් අපි ගත්තොත් ගොඩක් රටවල් වල බිස්නස් ප්‍රොෆෙෂනල්ස්ලාට ජොබ්ස් අඩුයි. එතකොට ෆ්‍රාන්ස් ගත්තොත් බිස්නස් ෆීල්ඩ් එකට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන කන්ට්‍රි එකක් වගේම අර මං කලින් කිව්වා වගේ ලේසියෙන්ම සෙටල්මන්ට් එකට එන්න පුළුවන් කන්ට්‍රි එකක් තමයි ෆ්‍රාන්ස් කියන්නේ. ඉතින් ඇත්තට මේ පහවිසුවා වගේම 99% ලිටරසි රේට් එකක් තියෙන කන්ට්‍රි එකක් තමයි අධ්‍යාපනය අතින් ෆ්‍රාන්ස් කියන්නේ. ඉතින් මේ වගේ රටකට යන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යයෝ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඔබතුමාත් දන්නවා ඇති දන්නවා ඒගොල්ලෝ බලනවා අපිට මොන වගේ ආයතනද මේ රටේ ගිහින් අධ්‍යාපනය ලබන්න සුදුසු කියලා. එතකොට මේ කැටගරි එක හැම රටකටම ශිෂ්‍යයෙක් මේ අපි සර්ච් කරනවා කියලා කියනවනේ. එතකොට බලනවා මෙයාලා යුනිවර්සිටිද තියෙන්නේ, ඉන්ස්ටිටියුට්ද නැත්නම් ප්‍රයිවට් කොලෙජස්ද හැම රටකම ඒ රටට ආවේනිකව ලංකාවේ තරමක් දුරකට තියෙන ඒ විදිහේ දේවල්. එතකොට ෆ්‍රාන්ස් වලත් කොහොමද මේ වර්ගීකරණය නැත්නම් මේ කැටගරිස් කොහොමද තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම්ස් ඔෆර් කරනකොට? කලණී ෆ්‍රාන්ස් වලත් තියෙනවා අපේ රටේ වගේම යුනිවර්සිටිස්. ගොඩක් යුනිවර්සිටිස් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වල ප්‍රෝග්‍රෑම් එක ඔෆර් වෙන්නේ ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එකකින්. එතකොට ඔබ ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක පෙන්වන්න ඕනේ. අනිත් දේ තමයි
ඔය යුනිවර්සිටීස් වල ෆ්‍රෙන්ච් යුනිවර්සිටීස් වල කෝස් ෆී එකක් ගෙවන්න නැහැ. හරි? ඒ වගේම අපි කරනවා බිස්නස් ස්කූල්ස් කිව්වම ගොඩක් අය හිතනවානේ ඇයි අනේ මම ප්‍රාන්සෙ යද්දි ඇයි මේ ස්කූල් එකකට යන්නේ? ඇයි මට යුනිවර්සිටි එකකට යන්න බැරි කියලා. බිස්නස් ස්කූල් එකක් ගත්තොත් බිස්නස් ස්කූල් එක මේන්ලි ප්‍රෝග්‍රෑම් එක ඔෆර් කරන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින්. එතකොට පුලි අපිට ඉංග්‍රීසි ස්ටඩි කරන්න පුළුවන්. අපි කෝස් ෆී එකක් ගෙවලා යනවා වගේම බිස්නස් ස්කූල්ස් වල ලැබෙන බෙනිෆිට්ස් ප්‍රමාණය වැඩි. ඒවා අපි ඉදිරියේදී කතා කරමු මොනවද තියෙන බෙනිෆිට්ස් කියලා. එතකොට ෆ්‍රාන්ස් බිස්නස් ස්කූල් අනික රෙකග්නයිස් කිව්වොත් මේක ගොඩක් අය දන්නේ නැති කාරණයක්. ෆ්‍රාන්ස් ස්කූල් වල තියෙනවා ඇක්‍රඩියේෂන්ස් ගත්තොත් CSB එක AMBA එක FIBA කියලා ඇක්‍රඩියේටඩ්. මේ ඇක්‍රඩියේටඩ් කොලේජස් වල ස්ටඩි කරාම මේ ක්වොලිෆිකේෂන් එක වර්ල්ඩ් වයිඩ් රෙකග්නයිස්. එතකොට මේ රෙකග්නිෂන් තියෙන්නේ සාමාන්‍ය USA, ඔස්ට්‍රේලියා, UK වගේ යුනිවර්සිටීස් වල විතරයි. එතකොට ඔයා දන්නවා ලෝකේ ඔය යුනිවර්සිටීස් කොහේ ගියත් පිළිගන්නවා. ඉතින් මේ ක්වොලිෆිකේෂන් එක ඔයා බිස්නස් ස්කූල් එකක ගත්තා වුණත් ඔයාට ලැබෙන ක්වොලිෆිකේෂන් එක වර්ල්ඩ් වයිඩ් රෙකග්නයිස්. ඔව් ඒ වගේම තමයි දැන් කොලේජස් ගැන කතා කරා ස්කූල්ස් ගැන කතා කරා මේවත් එක්කම තව ස්ටුඩන්ට්ස් ලට තියෙන හරි ජනප්‍රිය වචනයක් තමයි හයි ස්ටඩීස් ගැන කතා කරොත් ඒගොල්ලෝ අහන එකක් තමයි අපේ IELTS කොහොමද අපි කම්ප්ලීට් කරන්න ඕන. මොකක්ද අපේ IELTS ස්කෝර් එක. එහෙමත් නැත්නම් PTA. ඒ වගේම තමයි විවිධ යුරෝප් රටවල් වලට ඒ රටවල් වල ස්ටඩීස් ප්‍රෝග්‍රෑම්ස් වලට ආවේනිකව අපි තවත් තියෙනවා ඩුවලින්ගෝ PTA වගේ එක්සෑම්ස්. ඉතින් කොහොමද මේ IELTS ගැන අහන ශිෂ්‍යයින්ට අපිට මොන වගේ උත්තරයක්ද දෙන්න පුළුවන්? මෙතනදී ඇත්තටම ෆ්‍රාන්ස් මයිග්‍රේට් කරන බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකික ස්ටුඩන්ට් කෙනෙක් නම් IELTS අවශ්‍යම නැහැ. හේතුව O level A level results ඔබට තියෙනවා නම් O level A level ඉංග්‍රීසි මීඩියම් වලින් කරලා තියෙනවා නම් ඔබට පුළුවන් IELTS හෝ PTE අර ඔබ කලින් කිව්වා වගේ Duolingo exam එකක් නැතුව ඇප්ලයි කරන්න පුළුවන්. මාස්ටර්ස් ඇප්ලයි කරන ස්ටුඩන්ට් කෙනෙක්ට IELTS අවශ්‍යම නැහැ. බැචලර් එක සිංහල හෝ ඉංග්‍රීසි මීඩියම් කරලා තියෙනවා නම් යුනිවර්සිටි එකෙන් හෝ කොලේජ් එකෙන් කන්ඩක්ට් කරනවා ඉංග්‍රීසි ලැන්ග්වේජ් ටෙස්ට් එකක් හෝ ඉන්ටර්විව් එකක්. ඉතින් ඒක පාස් වුණා නම් IELTS නැතුව හෝ PTE නැතුව අපිට පුළුවන් ඒ අදාළ යුනිවර්සිටි එක හෝ කොලේජ් එකේ ඇඩ්මිෂන් ලෙටර් එක ගන්න. ඉතින් සමහර විට ඔබ පුදුම වෙන්නත් ඇති IELTS උත් නැතුව කොහොමද ෆ්‍රාන්ස් වලට ගිහිලා ස්ටඩීස් කරන්න කියලා. ඉතින් මේක තමයි ඇත්තම ගොඩක් අයට හෙඩේක් එකක් වෙලා තිබුණනේ IELTS කරන. නැත්නම් SAT exams වගේ ගොඩක් දේවල් එක මේ ප්‍රෝග්‍රෑම් සමහරලාට පස්සට දාන්න හේතුකුත් තියෙනවා මේ exams නිසා. ඉතින් අපි බලමු දැන් ඊළඟට බලාගෙන ඇති කොහොමද බැචලර් එකකට ඇප්ලයි කරන්නේ එහෙමත් නැත්නම් මාස්ටර් එකකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා අනිවාර්යෙන් දැන් ඔබ අහන්න බලාගෙන ඉන්නවා. ඉතින් අපි ඒ සම්බන්ධවත් වෙනම විස්තර සඳහන් කරමු. ඔව් බැචලර් එකකට ඇප්ලයි කරනවා නම් අර මම කලින් කිව්වා වගේ A level results A level subject 3ම පාස් වෙලා තියෙන්න ඕනි. අපිට A level subjects වල තියෙනවා ඊට අමතරව අර general English module එකේ ඒක පාස් වෙන්න අනිවාර්ය නැහැ. නමුත් සමහර colleges තියෙනවා ෆ්‍රාන්ස් වල උදාහරණයක් විදිහට සබ්බයෝටෙක් කියලා කොලෙජ් එකක් තියෙනවා. ඔයා O level results වලින් ෆවුන්ඩේෂන් එකක් කරලා තියෙනවා නම් එතකොට ඒක බේස් කරගෙන ඔයාට පුළුවන් එහි බැචලර් ඩිග්‍රී එකකට ඇප්ලයි කරන්න. කොහොම වුණත් ඔබේ වයස අවුරුදු 22කට වඩා අඩු වෙන්න ඕනේ. මොකද මම කලින් කිව්වා ඒ රටේ අවුරුදු 22 හැමෝටම තියෙනවා ඩිග්‍රීස් කියලා. ඔබට ලයිසන් හෝල්ඩර් කෙනෙක් වෙන්න බෑ. ඔයාට ලයිසන් තියෙන පුද්ගලයෙක් නෙමෙයි. ඔයාට බැචලර් එකක් ගන්න බැරි වුණත්. ඉතින් අවුරුදු 22කට වඩා අඩු වෙන්න ඕනි. හැබැයි සමහර වෙලාවට ඔයාගේ ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එක හොඳයි නම් ඔයාට සමහර වෙලාවට අර පැන්ඩමික් ඉෂුස් වෙනවානේ. අපිට ආවා කොවිඩ් පැන්ඩමික් එක. ඒතකොට කොවිඩ් පැන්ඩමික් එකේදී අපි අවුරුද්දක් දෙකක් විතර අපි ස්ටඩීස් වලින් බැහැරව හිටියේ. ඒ වගේ දේවල් වලදී ඔයා කන්ටිනියස්ලි ස්ටඩි කරලා තිබුණා නම් අවුරුදු 23 24 වුණත් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් බැචලර් ඩිග්‍රී එකකට. මාස්ටර්ස් ඇප්ලයි කරනවා නම් අවුරුදු 3ක හෝ 4ක බැචලර් ඩිග්‍රී එකක් කරලා තියෙන්න ඕනේ. work experience කියන කතන්දරේ අනිවාර්යයෙන් නැහැ. එතකොට ඔබ අවුරුදු 3 ඩිග්‍රී එක කම්ප්ලීට් වුණ සැනින්ම ඔබට මාස්ටර් එකකට යන්න පුළුවන්. කොහොම වුණත් අවුරුදු 36කට වඩා අඩු වෙන්න ඕනේ. මොකද 36න් පස්සේ හැමෝම ඒ රටේ මාස්ටර් හෝල්ඩර්ස්ලා. ඒ නිසා
ඉතින් ඔබට පැහැදිලි ඇති කොහොමද බැචලර් එකකට අපි ඇප්ලයි කරන්නේ නැත්නම් මාස්ටර් එකකට කොහොමද ඇප්ලයි කරන්නේ. ඉතින් මෙතනදී සඳහන් වුණු නැති පිරිසකුත් ඉන්නවා. මොකද ඒගොල්ලෝ තමයි ගොඩක් වෙලාට අපිට ස්පෙෂල් ඉන්ක්වයරිස් යටතේම කතා කරන කට්ටිය. ඉතින් ඒ තමයි කියන්නේ ඒගොල්ලෝ A level වලින් පස්සේ සමහර විට ඒගොල්ලෝ ඩිප්ලෝමා එකක් විතරයි කරලා තියෙන්නේ. එහෙමත් නැත්නම් සමහරව අහනවා අපෙන් টොප් අප් එකකට අපිට යන්න බැරිද? හරි කොමන් වචනනේ මේවා টොප් අප් එකකට යන්න බැරිද? එහෙමත් නැත්නම් අපිට තියෙන ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් විතරයි. කියලා අදාළ ඉන්ස්ටිටියුට් යටතේ කියලා ඒගොල්ලන්ගේ මේ වෙන විට අධ්‍යාපනය හදාarලා තියෙන ලෙවල්ස් අපිට කියනවා. ඉතින් අන්න ඒ වගේ පිරිසකට නැද්ද අපිට හොඳ ආරංචියක් දෙන්න සුබ ආරංචියක්. ඔව්. ටොප් අප් ඩිග්‍රීස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. සාමාන්‍ය ලංකාවේ ඔබ කිව්වා වගේ HND කරපු පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ අවුරුදු 2 හෝ 3 HND එකක් කරලා තියෙනවා නම් ටොප් අප් ඩිග්‍රී එකකට ෆ්‍රාන්ස් වල ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි කාරණා කීපයක් සැලකිලිමත් වෙන්න ඕන. මෙතනදී දැන් අපි ටොප් අප් ඩිග්‍රී එකකට ඇප්ලයි කරනවා කියලා ඔයා කරපු කියන්නේ හැම මේ ගිල් කියන්නේ අවුරුද්දෙන් ඔයාට টොප් අප් එක කරන්න කියලා අපිට හරියටම නිශ්චිතව කියන්න බෑ. මොකද ඔයා ෆ්‍රාන්ස් වල ඉගෙන ගන්න යන බැචලර් ඩිග්‍රී එකේ පළවෙනි හෝ දෙවෙනි අවුරුද්ද වලට අදාළව සබ්ජෙක්ට්ස් ගන්න මෙහි කම්ප්ලීට් වෙලා තියෙනවා. එතකොට ඒ ටික අඩු කරලා තමයි টොප් අප් ඩිග්‍රී එකකට ඇප්ලයි කරන්න වෙන්නේ. එතකොට බොහෝ දුරට ඔබට අවුරුද්දක් හෝ දෙකක් තමයි টොප් අප් ඩිග්‍රී එක කරන්න වෙන්නේ. අනිත් දේ තමයි බොහොමයක් පිරිසක් ඔබ කිව්වා වගේ ඉන්න ඔය ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් කරපු අය. ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් කියන්නේ ලංකාවේ තියෙනවා පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා ඉන් මාකටිං ස්ලිම් වගේ ඉන්ස්ටිටියුට් එකක ඉෂුව කරන පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා ඉන් මාකටිං ඊට පස්සේ PQHRM chartered ඒ වගේ ක්වොලිෆිකේෂන්ස් තියෙන අයට පුළුවන් නම් ඔයාගේ ක්වොලිෆිකේෂන් එක අවුරුදු 3ක ඩිග්‍රී එකකට ඊක්වලන්ට් කරන්න සමාන කරන්න පුළුවන් නම් ඔබට පුළුවන් මාස්ටර් ඩිග්‍රී එකකට ඇප්ලයි කරන්න. ඒ වගේම සමහර වෙලාවට ලංකාවේ ඉන්ජිනියරින් ඉන්ස්ටිටියුට්ස් තියෙනවා. එයාලගේ තියෙනවා අර අවුරුදු 3 ඩිප්ලෝමා එක ඉන්ටර්න්ෂිප් එකත් එක්ක HND ප්‍රෝග්‍රෑම් එක. ඒක අවුරුදු 3කට ඉක්වලන්ට් කරන්නත් පුළුවන් නම් මාස්ටර් ඩිග්‍රී එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව දැන් කතා කරනකොට දැන් හයර් ස්ටඩීස් වල අපි කතා කර එක ප්‍රෝග්‍රෑම්ස් වලට යන්න ඕන කොහොමද තියෙන අපි කම්ප්ලීට් කරලා තියෙන රික්වයර්මන්ට්ස්. එතකොට මේත් එක්කම අහන දෙයක් තමයි කොහොමද අපිට බැරිද ස්කෝල එකට ඇප්ලයි කරන්න? මොන විදිහෙන්ද මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ? මේ ගාස්තු කොහොමද? මොකද මේ සම්බන්ධවත් ගොඩක් වෙලාට ස්ටුඩන්ට්ස්ලා බලනවා අපි රටක් තෝරගද්දි සහ ප්‍රෝග්‍රෑම් එකක් තෝරගද්දි. එතකොට ෆ්‍රාන්ස් වල කොයි විදිහටද අපිට පුළුවන් ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරන්න? මේ වගේ දේවල් ගැනත් අපි කතා කරොත් කොහොමද? ස්කෝලර්ෂිප් ඔපචුනිටිස් තියෙනවා ෆ්‍රාන්ස් වල. කොහොම වුණත් ඒකට බලපාන්නේ ඔබේ අධ්‍යාපනික මට්ටම. හේතුව දැන් අපි හිතමුකෝ A level අපි පාසස් 3ක් තියෙනවා කියලා. ඒ කියන්නේ සිම්පල් පාසස් 3ක්. ඒකෙන් සාමාන්‍යයෙන් අපිට ස්කෝලර්ෂිප් එකක් ඇප්ලයි කරන්න අමාරුයි. නමුත් ඔයාගේ A level රිසර්ච් බේස් කරගෙන අපි හිතමු B3ක් A3ක් බේස් කරගෙන ස්කෝලර්ෂිප් එක කෝස් P එකේ අදාළ මුදලෙන් පර්සන්ටේජ් එක ප්‍රතිශතයක් විතර අඩු කරගන්න පුළුවන්. නැත්නම් යූරෝස් වලින් යූරෝ 2000ක 3000ක අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ස්කෝලර්ෂිප් එකේ. ඊට පස්සේ අපි මාස්ටර්ස් ඇප්ලයි කරන අවස්ථාවේදී ස්කෝලර්ෂිප්ස් බලනවා නම් ලංකාවේ ලෝකල් ඩිග්‍රීස් වල හම්බෙන අපිට මොකද්ද GPA එක grade point average එක. ඒ grade point average එක අපි හිතමුකෝ 3 above තිබුණා කියලා. ඒ කියන්නේ අපි second lower, second upper, first class ඒ වගේ රිසල්ට්ස් තියෙනවා නම් අපිට පුළුවන් ස්කෝලර්ෂිප් එකක් රික්වෙස්ට් කරන්න. ස්පෙෂලි අපි ඇසිස්ටන්සි එක දෙනවා ස්කෝලර්ෂිප් එකක් අපි through apply කරන ස්ටුඩන්ට්ස්ලාට ස්කෝලර්ෂිප්ස් වලට apply කරන්න. එතකොට ඒවට අදාළ සපෝටිව් ඩොකියුමන්ට්ස් වලට අපි ඇසිස්ටන්සි එක දෙනවා. ඒ දෙක කළා දෙනවා. දැන් මම කතා කරේ ලෝකල් ඩිග්‍රීස් විතරයි. සමහර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා ලංකාවේ UK affiliated, Australia affiliated degrees කරන. ඒගොල්ලන්ට ගොඩක් දුරට GPA එකක් නෙමෙයි දෙන්නේ, passing grade එකක්. second class, upper, first class ඒ වගේ එයාලට පුළුවන් ස්කෝලර්ෂිප් වලට ඇප්ලයි කරන්න ඔබගේ අධ්‍යාපනික සුදුසුකම. ඒ කියන්නේ අධ්‍යාපනයේ ඔබ දක්වූ කුසලතාවය අනුව. හරි. ඉතින් මේ විදිහට අපි කතා කරගෙන යනකොට සාමාන්‍යයෙන් දැන් අපි දන්නවා ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට මේ এডুকেෂන් එක හඳුන්වන්න පුළුවන් ලංකාවේ විශේෂයෙන්ම ලංකාවේ ශිෂ්‍යයින්ට. ඉතින් එතකොට මේ ඒගොල්ලෝ බලනවා අපි ෆ්‍රාන්ස් වලට ගිහිල්ලා ස්ටඩීස් කරාට පස්සේ අපිට මොකද වෙන්නේ? ඒ දේ ගැනත් අපි කතා කරොත් මොකද ඔබ අහනවා ස්ට්‍රැටජිස් මොනවද තියෙන්නේ අපේ නෙක්ස්ට් ෆියුචර් ප්ලෑන්ස් වලට? ඒ විදිහ දේවල් සම්බන්ධවත් මේ අපි දැනුවත් කිරීමක් සිදු කරත් කොහොමද? ෆ්‍රාන්ස් වල මූලිකවම කලණි මම දකින්නේ ගොඩාක් කන්ට්‍රීස් වල අපිට දෙන්නේ නැහැනේ paid internship එකක් කියලා. ඒ කියන්නේ ඔයාට කොලෙජ් එකෙන් ඔෆර් කරන ඉන්ටර්න්ෂිප් එකේ පුහුණු කාල සීමාව තුළ ඒ කම්පැනිස් වලින් ගෙවන්නේ නැහැ.
හැබැයි ෆ්‍රාන්ස් වල එහෙම නෙමෙයි ඒක ගැරන්ටිඩ් ඔබට ගෙවනවා. අනිවාර්යයෙන්ම ඔබට දෙන ඒ පුහුණු කාල සීමාවෙදි ගෙවනවා. මොකද මේ ෆ්‍රාන්ස් කොලේජස් ඒගොල්ලොත් එක්ක මේ කම්පැනිස් එක්ක පාර්ට්නර්ෂිප් එකක් තියෙනවා. ඒ පාර්ට්නර්ෂිප් එකකින් ගෙවනවා ඒක ගැරන්ටිඩ් හම්බ වෙනවා. අනිත් දේ තමයි අපි ස්ටඩීස් ඉවර වුණාට පස්සේ ඒ රටේ ගන්න පුළුවන් පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකක් අවුරුදු 2කට. එතකොට අවුරුදු 2 පෝස්ට් ස්ටඩි වර්ක් වීසා කාලෙදී ඔබට ඇතිතරම් කාලයක් තියෙනවා ඒ රටේ ජොබ් එකක් සිකියුර් කරගන්න. ජොබ් එකක් හොයාගෙන ෆුල් ටයිම් ජොබ් එකක් අරේන්ජ් කරගෙන අවුරුදු 4ක් විතර කාල සීමාවක් තුළ ඔබ වැඩ කරොත් ඔයාට පුළුවන් ඒ රටේ PR එකට යන්න. අනිත් දේ තමයි part time job opportunities තියෙනවා ස්ටඩි කරන ගමන්. ඒකට ලැන්ග්වේජ් එකේ ප්‍රොෆිෂන්සි එක අනිවාර්ය නැහැ. අනිත් දේ කොලේජස් වලින් ඔබට ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් ක්ලාසස් ඔෆර් කරනවා ෆ්‍රී. එතකොට අපිට ඒ ලේසි රටේ PR එකට සිටිසන්ෂිප් එක ගන්න. මොකද එතකොට අපි මේ කල්චර් එකත් එක්ක අපි අලුත් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා කියන්නේ අපිට ලොකු බෙනිෆිට්ස් ප්‍රමාණයක් හම්බ වෙනවා ඒ රටේ තුල සෙටල් වෙන්න. ඔබ කිව්වාගේ IELTS උත් නැතුවම ෆ්‍රාන්ස් වලට ගිහිල්ලා ඉගෙන ගන්න කවුද කැමති? ඉතින් අපි කතා කරමු අපි කතා කරා ෆ්‍රාන්ස් වලට යන්නේ කොහොමද කියලා අපි කතා කරා සහ රික්වයර්මන්ට්ස් කොයි විදිහටද තියෙන්නේ රටේ තත්ත්වය ගැන අපි කතා කරා. ඉතින් මේ වගේ රටකට යන්න දැන් හැමෝම බලාගෙන ඇති. ඉතින් අපි කතා කරමු මේ වගේ රටකට යනකොට වැදගත්ම දේ තමයි හැමෝම අහන්නේ කොහොමද අපේ වීසා ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ? කොහොමද අපේ වීසා එක කරගන්නේ? මේක හරි තැනකින් අපිට කරගන්න ඕනි කියන දේ හැමෝගෙම තියෙන ප්‍රශ්නයක්. ඉතින් අපි කතා කරමු ඇයි ෆ්‍රාන්ස් යන්න බලාගෙන ඉන්න කෙනෙක් එඩු ඇබ්‍රෝඩ් එකට එන්න ඕනි කියලා. ඔව් ෆ්‍රාන්ස් විතරක්ම නෙමෙයි කලින් අපි කතා කරොත් අපි රටවල් කීපයකටම ස්ටුඩන්ට් වීසාස් ෆැසිලිටේට් කරනවා. එතකොට මූලිකම දේ තමයි අපින් ගිය වගේම අපිත් එක්ක ඉන්න ලාංකිකයන් බොහොම දෙයක් අතර විශ්වාසනීයත්වය. එතකොට විශේෂයෙන්ම අපේ දක්ෂ පළපුරුදු කාර්ය මණ්ඩලයට හැකි වෙලා තියෙනවා ඕනි වෙලාවක අපි ළඟට එන ස්ටුඩන්ට් කෙනෙක්ට හොඳම ඔප්ෂන් එක දෙන්න. මොකද ඔප්ෂන් එකක් දෙද්දී ඔවුන්ගේ අධ්‍යාපනික මට්ටම ඊට පස්සේ අපි කියනවා ප්‍රොෆෙෂනල් බෑග්ග්‍රවුන්ඩ් එක ඊට පස්සේ උන්ගේ ඉංග්‍රීසි හැසිරවීමේ හැකියාව. මොකද රටවල් වලට ගියාම ප්‍රෝග්‍රෑම් එක ඉගෙන ගන්න තියෙන්නේ ඉංග්‍රීසි වලින්. එතකොට ඒක ඒ වගේම බජට් එක ඔය කාරණා සැලකිලිමත් වෙලා ඔවුන්ට හොඳම ඔප්ෂන් එක දෙන්න හැකි වෙලා තියෙනවා. ඉතින් අනිත් දේ තමයි මේ අවුරුදු ගණනාවක් තිස්සේ අපි දසදහස් ගණන් රටවල් වලට අපේ ස්ටුඩන්ට්ස්ලා යවලා තියෙනවා වගේම අපිට හැකි වෙලා තියෙනවා අපේ වීසා සාර්ථකත්වය වීසා සක්සස් රේට් එක 85%කට වැඩි ප්‍රමාණයකින් රඳවා ගන්න. විශේෂයෙන්ම ගත්තොත් කන්ට්‍රීස් කීපයකට UK වලට නෙදර්ලන්ඩ්ස් ෆින්ලන්ඩ් රෂියා ඒ වගේම ෆ්‍රාන්ස් වගේ කන්ට්‍රීස් වලට අපිට හැකි වෙලා තියෙනවා 100%ක්ම සක්සස් රේට් එකක් රඳවා ගන්න. ඉතින් ඔබට ඒ කියන්නේ අපි අපේ ළඟට එන ස්ටුඩන්ට්ගේ තියෙන අවශ්‍යතාවයට ගැළපෙන හොඳම ඔප්ෂන් එක දෙන්න හැකි වෙලා තියෙනවා එඩු ඇබ්‍රෝඩ් ආයතනයට. ඔව් මේ වන විටත් යුරෝපයේ අධ්‍යාපනය ලබන බොහෝ ශ්‍රී ලාංකිකයින් දන්න දෙයක් තමයි යුරෝපයේ අධ්‍යාපනයකට නම් ලංකාවේ එඩු ඇබ්‍රෝඩ් කියන එක. ඉතින් කොහොමද එඩු ඇබ්‍රෝඩ් එකෙන් දෙන සපෝට් එක මේ ප්‍රොසෙස් එක කරගෙන ගියාට පස්සේ ඒ කියන්නේ ගොඩක් අය අහන දෙයක් තමයි අපි මේ රටට ගියාට පස්සේ අපිට මොනවා හරි ඉන්ක්වයරි එකක් කරන්න පුළුවන්ද? අපි ගැන මොනවා හරි දෙයක් බලනවද? ඔන්න ඔය ප්‍රශ්නේ මම හිතන්නේ සමහරලාට මේ වන විටත් විදේශගතව ඉන්න ශිෂ්‍යයින්ට එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගේ පවුල් වල ඉන්න අයට තියෙන ප්‍රශ්නයක්. ඉතින් අන්න ඒ සිකියුරිටි එක ගැන කොහොමද ඔබට දෙන්න පුළුවන්? ඔව්. මූලිකවම ඇත්තටම අපි මේ කතා කරොත් අපේ ස්ටුඩන්ට්ස්ලා අපිව රෙකමන්ඩ් කරලා ඉන්නේ ඔවුන් අබ්‍රෝඩ් ගියාට පස්සේ. හේතුව අපි ගොඩාක් බලන්නේ ආෆ්ටර් සර්විස් කියන එකනේ. එතකොට අපි මෙතනදී තියෙනවා අපේ පෝස්ට් ඩිපාර්චර් සෙෂන් එකක්. එතනින් අපි ඔයාලට කියලා දෙනවා ඒ රට තුල කොහොමද ඔයාගේ බැංකු ගිණුමක් ඕපන් කරන්නේ. part time job එකක් කොහොමද ඒ රටේ පොරින කෙනෙක් විදිහට ඔයා කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. ඒ දේවල් ඊට අමතරව මූලිකව කියනවා නම් අර ස්කෝලර්ෂිප් එකක් ගන්න අවස්ථාවෙන් නම් ඊට පස්සේ ඇකොමඩේෂන් එක හොයාගන්න එක ඊට පස්සේ ඔබ ඒ රටේ PR එක ගන්නකම් පස්සේ අපි කියන පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක ගන්නකම් ඒ සම්පූර්ණ පුල් ඇසිස්ටන්සි එක අපිට දෙන්න පුළුවන්. මොකද අපි සම්පූර්ණයෙන්ම ඔයා PR එක ගන්න process එක දක්වා ඔබට කිසිදු cost එකක් යන්නේ නැතුව කියන්නේ රටට ගිහිල්ලා කිසිදු cost එකක් යන්නේ නැතුව අපේ ගයිඩන්ස් එක අපේ ස්ටුඩන්ට්ස්ලාට දීලා තියෙනවා. හරි.